වාහනයක අපි 50ට යනවා කියලා හිතමුකෝ. අපි 50ට යද්දී වාහනේ 50ට යනවා. අපේ ඇතුලේ කට්ටියත් 50ට යනවා. ඒ කියන්නේ අපි වතුර බෝතලයක් තිබ්බොත් ඒ වතුර බෝතලෙත් 50ට යනවා. ඊට පස්සේ අපිත් 50ට යනවා. හැම එකම 50ට යනවා. මේ වේගය යනවා යන වේගෙන් 100ට යනවා 100ට යනවා. හැබැයි දැන් සඩන් ස්ටොප් එකකදී يعني එකපාරට නවත්තන්න ඕන. එහෙම නැත්නම් කෙලෙම ගිහිල්ලා ගහක වදිනවා. එහෙම නැත්නම් මොන හරි වෙලා බිත්තියක හරි වදලා නවතින්න වුණොත් ඒ වෙලාවට අචලා මේ මේකට G force කියලා කියන්නේ මහා විශාල බලයක් ඇති වෙනවා. ඒ බලය ගණනය කරලා පෙන්වන්න පුළුවන්. ඒක ගොඩක් විශාලයි. දැන් දල වශයෙන් කියනවා නම් 50ක විතර වේගෙන් ගිහිල්ලා ඔබ හැප්පුණොත් ඔබට දැනෙන ගැස්ම නිකන් තට්ටු 4ක බිල්ඩින් එකකින් ඔයා බිමට වැටෙන ගැම්මක් එනවා. ඒතකොට තේරෙනවනේ සාමාන්‍යයෙන්. ඒ වගේ ගැම්මක් එනවනේ. ඒ වෙලාවේදී ඒක වෙන්න හේතු වෙන්නේ සාමාන්‍යයෙන් අපි වේගෙ යම් කිසි වේගෙන් යද්දී අපිට ශක්තියක් එකතු වෙනවා. චාලක ශක්තිය කියලා කියන්නේ. එතකොට ඔබ 20ට යද්දී ඔබට ශක්තියක් තියෙනවා. ඔබ 40ට යද්දී ඒ වේගයේ මේ ශක්තිය දෙගුණ වෙන්නේ නැහැ. 4 ගුණයක් වෙනවා. වර්ගයෙන් තමයි වැඩි වෙන්නේ. එතකොට ඔබ 20ට යන එක්කෙනෙකුයි 60ට යන එක්කෙනෙක් ගත්තොත් 60ට යන එක්කෙනාගේ වේගය තියෙන ශක්තිය 9 ගුණයක් වැඩි. එතකොට ශක්තිය අපිට හානි කරන්න බෑ. එතකොට අපි වාහනයක් නවත්තනවා නම් ওই බ්‍රේක් එකෙන් ඒ ශක්තිය අඩු කරනවා. මේ අයින් කරලා තාප විදිහට අයින් කරලා තමයි නවත්ත. හැබැයි හැප්පෙන වෙලාවට බ්‍රේක් වෙලා නැහැ. එතකොට ඒ ශක්තිය යම් කිසි බලයක් යම් කිසි දුරක් ක්‍රියාත්මක වෙලා තමයි වැඩ කරන්නේ. ඒ හින්දා තමයි අර මම ක්‍රම්පල් සෝන් එක ගැන කිව්වේ. ඔව්. ක්‍රම්පල් සෝන් එකේදීත් ඒක වෙන්නේ. දැන් සීට් බෙල්ට් එකේදී වෙන්නේ සීට් බෙල්ට් එකේදී එතකොට වාහනේ අර මම කියපු පද්ධතින් වල නිරතුරුවම ගණනය කිරීම කරගෙන දැන් අර මම කියපු G force එකත් මනින්න පුළුවන් වාහනේට. මල්ලා මේක ඇක්සිඩන්ට් වෙනවා කියලා දන්නවා වාහනේ. එතකොට සිග්නල් එකක් එනවා එයා බෑග් එකට. එයා බෑග් එකේ තියෙන ප්‍රී ටෙන්ෂනර් කියලා එකක්. ඒ ප්‍රී ටෙන්ෂන් එකට පුළුවන්. එතකොට අපිව දැන් මෙහෙම වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. හැබැයි අර සෙන්සර් එකෙන් කිව්වට පස්සේ මෙයාව අපි ඔහොම අල්ල ගන්නවා මෙහෙම. එතකොට අර වාහනේට බද්ධ වෙනවනේ. එතකොට අර 50ට වේගය යද්දී අපිත් 50ට යනවා. නවතිද්දිත් අපිත් වාහනේත් එක්කම නවතින්න පටන් ගන්නවා. හැබැයි බලන්න සාමාන්‍ය ඇඟිල්ලකින් නිකන් ඔහොම තද කරලා බලන්නකො. එතකොට රිදෙනවා. හැබැයි ඔබ ෆාම් එකෙන් තද කරොත් රිදෙනවා අඩුයි. එතකොට ඒක වෙන්නේ මම අර වීඩියෝ එකේ දකින්නත් ඇති අර එහෙම වෙන්න හේතු වෙන්නේ අර මේ සීට් බෙල්ට් එක පළල අඩුයිනේ. දැන් ඔබ මොන හරි බඩුවක් කරගෙන යනවා නම් කිලෝ 2ක විතර සිලිමල්ල කරයි යද්දී අත කැපෙන්න වගේ. හැබැයි ඔයා ඒක ඝනකම වැඩි කරොත් අමාරුයි. අන්න ඒකින්ද අපිට සීට් බෙල්ට් එක විතරක් තනියෙන් පාවිච්චි කරන්න බෑ. ඒකට තමයි එයා බෑග් එක එන්නේ. එයා බෑග් එක එනවා කියන්නේ එයා බෑග් එක මම කිව්වේ 200 මිලිසෙකන්ඩ්. ඒ කියන්නේ ඇහක් ස්පිල්ලමක් ගහද්දී ඇවිල්ලා යනවා. ඒක වෙන්නේ අර පද්ධතින් මගින් ওই සෙන්සර්ස් මගින් අනුතරක් වෙනවා කියලා දැනගෙන සීට් බෙල්ට් එකේ ප්‍රී ටෙන්ෂන් එකත් වැඩ කරනවා දැන්. ඒ හින්දා දැන් එයා බෑග් එක එන්න කියලා කියනවා. එයා බෑග් එක ඇවිල්ලා ඒකෙදි ගොඩක් ලොකු රසායනික ක්‍රියාවලියක් වෙලා නයිට්‍රජන් වායු වේගෙන් ඇවිල්ලා පිරීලා කුෂන් කරනවා. ඒ වෙලේ තිබ්බ ඇඟිල්ලෙන් යනවා වගේනේ. දැන් අපිට මෙහෙම ලොකු ස්පේස් එකක් තමයි ඔහම හේත් වෙන්නේ. එතකොට අපේ අර බෙල්ල ඔහම කරකිලා එතන කැඩෙන එකත් ආරක්ෂා වෙනවා. ඊට පස්සේ අපිට ලොකු පොඩි ෆෝස් එකක් තමයි එන්නේ. අන්න එතකොට ওই දෙක අපිට කියන්න පුළුවන් සීට් බෙල්ට් එක සහ එයා බෑග් එකකින් වෙන ආරක්ෂාව. ඒතකොට ක්‍රම්පල් සෝන් එකට ආපුවාම අර මම කිව්වේ හැප්පිච්ච ගමන් අර ලොකු මම කිව්වේ බලයක් එනවා කියලා. ඒ බලයෙන් අපි මේ තියෙන වාහනේ කුඩු කරගෙන එන ඇවිල්ලා කැබින් එකට එද්දී ලොකු බලයක් එන්නේ නැහැ. ආවොත් ඉවරයි. සාමාන්‍යයෙන් ක්‍රෑෂ් එකකදී ක්‍රෑෂ් 3ක් වෙනවා. ඒ කියන්නේ වාහනයක් ගහක හැප්පෙද්දී හැප්පෙනවා තුන් තැනකදී. ඒ කියන්නේ වාහනේ හැප්පෙනවා පළවෙනියට. ඊට පස්සේ ඇතුළේ ඉන්න මිනිස්සු ගිහිල්ලා ඉන්ටීරියර් එකේ හැප්පෙනවා. අර මම කියපු විදිහට පළල අඩුයි සුක්කාන මෙහෙම බලන්නකො චූටි. ඒක එහෙම ඔළුවේ යදුනොත්. ඒ හින්දා තමයි එයා බෑග් තියෙන්නේ. එතකොට ක්‍රෑෂ් එක පළවෙනි එක වාහනේ හැප්පෙනවා. දෙවෙනි එක මිනිස්සු ඉන්ටීරියර් හැප්පෙනවා. තුන්වෙනි එක අපේ ඇඟ ඇතුලේ මොලේ හිතන්නකො. මොලේත් කට්ට තියෙනවා. ඒක ගිහිලා මොලේ ගිහිලා වදිනවා. ඒකත් වෙනවා. ඒක අර G force එකකින් හින්දා වෙනවා. අන්න ඒ වගේ ඒ ක්‍රෑෂස් 3ක් වෙනවා. ඒ හින්දා තමයි ඔයගොල්ලන් සීට් බෙල්ට් දාන්න කියලා ඔච්චර අපි කියන්නේ. පිටිපස්සේ ගියත් ඉස්සරහ ගියත් ඔබ සීට් බෙල්ට් දාන්න ඕන අනිවාර්යයෙන්ම. අපි වාහනයට කොච්චර ආදරේදනේ. හැබැයි අපි ඊට වඩා අපේ ජීවිතයට ආදරය කරන්න ඕන. ඒ නිසා මෙන්න මේ කියපු දේවල් ගැන එකපාරක් දෙපාරක් නෙවෙයි 100,000 වාරයක් හිතලා වාහනයට නැගපු ගමන් මේ දේවල් අනුගමනය කරන්න. ඔබේ ආරක්ෂාව වටින නිසා වාහනේ නම් හදාගන්න පුළුවන් නේ. ඔව් රිප්ලේස් කරන්න පුළුවන්. රිප්ලේස් කරන්න පුළුවන්. හැබැයි ජීවිතයක් එහෙම කරන්න බෑ. ඉතින් මම හිතන්නේ බොහොවින්ම ඔබ නොදන්නා කරුණු පිළිබඳව හරිම සරල විදිහට කියලා දුන්නා. ඉතාමත් වැදගත් කතා බහක්. ඒ විදිහෙන් අද දවසේ අපිත් එක්ක එකතු වුණේ වරලත් ඉංජිනේරු රවීන්ද්‍ර ජයසාන්ත මහතා. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. මම හිතන්නේ මේ කතා බහ අපිට අප සම්බන්ධ කරන්න වෙනවා. තවත් බොහෝ දේ තියෙනවා කතා කරන්න. තවත් වැඩසටහනකදී මේ දිගුවක් අපි කතා බහට ලක් කරමු. ඉංජිනේරුතුමනි ඉතින් බොහොමින් ස්තුතිවන්ත වෙනවා දවසේ අපිත් එක්ක එකතු වුණාට නුවර ප්‍රදේශයේ